සුබ දවසක් හැමෝටම. ජීවිතේ කාලෙන් කාලෙට අපිට හම්බ වෙනවා මතකවල් වෙනස් කරන දවස්. අද ඒ වගේ දවසක්. මම දැන් ඉන්නේ ජර්මනියේ කොලොන් නගරයේ මම ජීවත් වෙන ගම්මානයේ සැනකෙළියක් අතර. ඔයා මේ දකින මේ සැනකෙළිය තමයි ජර්මනියේ පවත්වන කානිවල් කියලා කියන්නේ. ජර්මනියේ මේ කානිවල් කියලා කියන්නේ රසවත්, වර්ණවත් සහ සතුටින් පිරුණු විශාල උත්සවයක්. මේ උත්සවය විශේෂයෙන් පෙබරවාරි හෝ මාර්තු මාසවල පවත්වනවා. ඒ වගේමයි මෙය ක්‍රිස්තියානි සංස්කෘතියේ ලෙන්ඩ් සමයට පෙර සතුටින් සැමරෙන උත්සවයක් ලෙසත් හැඳින්වෙනවා. දුර රටක ඉඳලා වෙනස් භාෂාවක් වෙනස් මිනිස්සු අතර ඉන්නකොට හිතෙනවා ලෝකෙ කොච්චර වෙනස් වුණත් සතුට කියන එක හැමතැනම එකමයි කියලා. අද මම ඒක දකින්නේ මේ සුන්දර සහ වර්ණවත් සැනකෙළියෙන්. මේ සංගීතය, මේ වර්ණවත් බව, මේ සෙනහවන්, මේ හැමදේටම අර්ථයක් තියෙනවා. ඒක අපිට කියනවා ජීවිතේ බර අතරෙත් මිනිස්සු සතුට හොයාගන්නවා කියලා. ඉතින් එන්න මාත් එක්ක මේ පුංචි සුන්දර කානිවල් අත්දැකීම විඳගන්න. ඉතින් ඔයා මේ දකින සැනකෙළිය නිකන් පාට රත පෙළක් නෙවෙයි. ඒක මිනිස්සු එකට බැඳෙන මොහොතක්. ඉතින් මේකෙදී විසිතුරු රතවලින් චොක්ලට්, මල්, පුංචි තෑගි ඉන්න හැමෝටම බෙදලා දෙනවා. ඒ මොහොතේ ඒ මිනිස්සුන්ගේ මුහුණේ පේන්නේ පුංචි සරල සතුටක්. පුංචි දරුවෙක් අතට වැටෙන චොක්ලට් එකක්, ඒක පුංචි දෙයක් වුණත් ඒකෙන් හිනාවක් උපදිනවා. බෙදා ගැනීම කියන්නේ ජර්මනියේ මිනිසුන්ගේ ලොකු වටිනාකමක් දෙන දෙයක්. ඉතින් මේ කානිවල් එකේ තෑගි බෙදාගන්න එක කියන්නේ අපි එකට සතුට බෙදාගමු කියන පණිවිඩය. සංස්කෘතිය කියන්නේ පොතක පිටුවක් නෙවෙයි. ඒක ජීවත් වෙන කතාවක්. අද ඒ කතාව මම දකින්නේ මේ සැනකෙළියෙන්. මේ සංගීතය, නාට්‍ය, පාට ඇඳුම්, මේ හැමදේම එකට එකතු වෙලා මිනිස්සුන්ට මතක් කරනවා අපි හැමෝම වෙනස් වුණත් සතුට, හදවත එකමයි කියලා. ඒ හින්දමයි මං මේ අත්දැකීම් ඔයත් එක්ක බෙදාගන්න උත්සාහ කරන්නේ. මේ සැනකෙළිය අවසන් වෙලා
හැමෝම සතුටින් විසිර ගියත් කවදා හරි මේ අත්දැකීම් හැඟීම් මට මතකයක් වෙලා තියේවි. ජීවිතේ අපි හැමෝම කාර්යබහුලයි. හැබැයි පුංචි සරල දෙයකින් පුළුවන් එකිනෙකාව සතුටු කරවන්න. ඉතින් අද මම මේ සැනකෙළියෙන් ලබාගත්ත ලොකුම පාඩම ඒක. සතුට බෙදාගත්තම ඒක වැඩි වෙනවා. එහෙනම් ආයෙම සතුට බෙදාගන්න අපි ඉක්මනින් හමුවෙමු. සුබ දවසක් හැමෝටම.